අයිබෝන් කියලා පිළිගන්නවා SL Tech වෙන YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් යට තියෙන රතු පාට බටන් එක click කරලා bell icon එක all දාලා තියාගන්න. අද මම review කරන්න යන්නේ වෙනස්ම විදිහේ Bluetooth speaker එකක් ගැන. ඒක බලා ගන්න ඔයාලා වීඩියෝ එකේ දිගටම රැඳිලා සිටින්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම යමු බොක්ස් එක පැත්තට. බොක්ස් එකේ උඩ අපිට බලා ගන්න පුළුවන් Bluetooth speaker එකේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. මෙතන බ්‍රෑන්ඩ් එක බලා ගන්න පුළුවන්. Blue Eye කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි මේ ස්පීකර් එක හදලා තියෙන්නේ. තව අපිට මේ පැත්තේ බලා ගන්න පුළුවන් wireless connect වෙනවා කියලා තියෙනවා. FM radio පුළුවන්. SD card එකක් දාන්න පුළුවන්. TWS original sound තියනවා කියලා සඳහන් කරලා තියෙනවා. තව USB ඔයාලට pen drive එකක් වගේ ගහ ගන්න පුළුවන්. තව මෙතන Bluetooth speaker එකේ නම සඳහන් කරලා තියෙනවා. මේ පැත්තෙත් අපිට මේ ස්පීකර් ගැන මේ බලා ගන්න පුළුවන් විස්තර. හරි අපි වැඩි කතා නැතුව යමු බොක්ස් එක ඕපන් කරලා බලමු. අපිට බොක්ස් එක මුලින්ම ඕපන් කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා Bluetooth ස්පීකර් එක. ඒක එළියට ගමු. අපිට මේ බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ Bluetooth ස්පීකර් එක විතරයි. හරි අපි මේ කවර් එක අයින් කරගමු. අපිට බලා ගන්න පුළුවන් වෙනවා Bluetooth ස්පීකර් එක. තව අපිට හම්බෙලා තියෙනවා charging cable එක බලා ගන්න පුළුවන්. type C තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකත් දැන්ට පැත්තකින් තියාගමු. අපි යමු Bluetooth speaker එක පැත්තට. මේක අපිට පිටිපස්සේ බලා ගන්න පුළුවන්. මෙතන power on off switch එක තියෙනවා. තව මෙතන ඔයාලට වීඩියෝ එකක් pause කරගන්න බටන් එක තියෙනවා. තව මේකේ sound අඩු වැඩි කරගන්න බටන් දෙකම තියෙනවා. තව මෙතන අපිට බලා ගන්න පුළුවන් charging port එක තියෙනවා. මෙතන ඔයාලා pen drive එකක් වගේ ගහනවා නම් මේ එතන port එක තියෙනවා. මෙතන ඔයාලට chip එකක් දානවා නම් එතන ඒ slot එක තියෙනවා. අපිට මෙහෙම තමයි Bluetooth speaker එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි on කරගමු Bluetooth speaker එක. මෙතන බටන් එක ඔබාගෙන හිටියාම Welcome to Blue Eye Music World. Bluetooth mode. on වෙනවා මේක. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ලස්සන light එකක් බලා ගන්න පුළුවන් මෙතනින්. ඒක අපිට මාරු කර ගන්න පුළුවන් වෙන්නේ power button එකෙන්ම තමයි. මේක එකපාරක් press කරාම මෙහෙම මාරු කර ගන්න පුළුවන්. ඔයාලට ඕන එක මාරු කර ගන්න පුළුවන්. ඔයාලට කිසිම ලයිට් එකක් බලා ගන්න නැතුවත් මේක බලා ගන්න පුළුවන්. මේකේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳ බේස් එකක් එහෙම තියෙනවා. ඔය ටික තමයි ඉතින් මේ ස්පීකර් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඔයාලට මම මේකේ links description එකෙන් දාලා තියන්නම්. ඔයාලා ගන්නවා නම් description එකෙන් link ගන්න. මේක ඇත්තටම හොඳ බේස් quality එකක් තියෙනවා. ඔයාලට මම recommend කරනවා ඔයාලා ගන්නවා නම් ගන්න කියලා. අපිත් එක්ක දිගටම රැඳිලා සිටින්න. මෙහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ස්තුතියි.